Hi guys, දැන් වෙලාව උදේ 2:58යි. අපි මේ යන්න හදන්නේ විශේෂ ගමනක්. අපි බලමු කොහෙද යන්නේ කියලා අපි. අපි මුලින්ම ගියේ අපේ පොඩි අම්මලා ගෙදරට ගිරිඋල්ලේ තියෙන. ඉතින් අපි එහෙන් උදේට කෑමත් අරගෙන දෙතේ බීලා ආයෙමත් යන්න පිටත් වුණා අපි යන මේ ගමන. දැන් අපි ටිකක් හිට්ටුව ඉන්නේ යන තැනට. ඉතින් යන්න කලින් අපි එතනින් කියන්නේ අපි යන තැනට යන කලින් මුලින් මල් ගන්නයි ආවේ. මෙතන හරිම ලස්සනයි ළමයි. ඉස්සරහින් වැව තියෙන්නේ ලොකු ලස්සනයි. හරිම හොඳයි. ඔයගොල්ලන්ට සද්ද ඇහෙනවත් ඇති. දැන් නම් ඉතින් ඔයගොල්ලන්ට ෂුවර් එකටම අපි යන්නේ කොහෙද කියලා ගැස් කරන්න පුළුවන්. අපි බලමු එහෙනම් කොහෙද යන්නේ කියලා. කොහොම හරි අපි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ අපි නවතින තැනට. මෙතන මේ අපි තෝරගත්තේ නදීජා රෙස්ට් හවුස් එක. හොඳට ඉඩ තියෙන පහසු තැනක් තමයි මෙතන. ඕන කෙනෙක් අනුරාධපුරේ එනවා නම් මෙන්න මෙතන නවතින්න ඔයගලන්ටත් ගන්න පුළුවන්. බජට් ප්ලේස් එකක් විදිහට. අපි නවතින තැනට ඇවිල්ලා ඉන්නේ. මෙතන තමයි ඒකේ කන්න තියෙන්නේ. කැමරට ලේස්ටි කරලා තියෙන්නේ. अपने जो पीछे ना नहीं कमने के लाइट है तीन कैंपस या खासियत पण बड़ी गति के बाजू के देसी है ईटे से ला මේ තැන ඉදි සමරසිංහ අංකල්ට. ඉතින් එයා කලින් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වැඩ කරපු රාජ්‍ය සේවකයෙක්. ඉතින් එයා ගාව ගොඩාක් පරණ මිනින්දෝරු උපකරණ තියෙනවා අපිට බලන්න පුළුවන්. එයා ගාව ඒව ගැන දැනුම හරිම දැනුමක් තියෙන අංකල් කෙනෙක් තමයි සමරසිංහ අංකල්. මේ තියෙන්නේ අපිට ලැබුණු රූම් එක. ඉතින් මේක හරිම පිරිසිදුයි, ක්ලීන්, ක්ලියර්, හරිම ආස හිතෙන තැනක් වුණා. අපිට නිදහසේ ගෙවන්න පුළුවන්. කැමති නම් AC ගන්නත් පුළුවන්. නැත්නම් AC නැතුව වුණත් ගන්න පුළුවන්. ඒ වගේම තමයි බාත්රූම් එකත් හොඳටම ක්ලීන් and hot water තිබුණා. ඉතින් අපිට හොඳ පහසු විදිහට ඉන්න පුළුවන් තැනක් තමයි එතන. මම ඉස්සරහට ඊළඟ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට පෙන්නන්නම් අපි අනුරාධපුරේ ගිහිල්ලා මොනවද කරේ කියලා.